හයි කොහොමද ඔයාලට? ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ රූම් මේකෝවර් වීඩියෝ එකක්. ඉතින් අපි බලමු මම රූම් මේකෝවර් එක කරන්නේ කොහොමද කියලා. ඉතින් රූම් එකට අවශ්‍ය බඩු ටික ගන්න තමයි මම මේ දැන් යන්නේ. ඉතින් මම ගන්න බඩු මොනවද? ඒව ගන්න shops මොනවද? prices කොහොමද කියලාත් මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මුලින්ම මම ආවා මාතර සැවුනෝ කියන shop එකට. මම මේක දවස් ගණනක් කරපු වීඩියෝස් ටිකක් එකතු කරලා තමයි තනි vlog එකකට හදලා තියෙන්නේ. ඉතින් මට මුලින්ම ඩෙස්ක් එක හදාගන්න අවශ්‍ය කරන බඩු ටික තමයි ගන්න හැදුවේ. ඉතින් මට පෙන් හෝල්ඩර් එකක් තමයි මුලින්ම ඕනුනේ. පෙන් හෝල්ඩර්ස් ගත්තම අර සමහර ඒවා තියෙනවා ප්ලාස්ටික් එක නිකම්ම කැඩලා යන විදිහ. ඉතින් මම පොඩ්ඩක් හොඳ හයි එකක් තියෙනවද කියලා බැලුවා. මට හිතුණා මෙන්න මේ බ්‍රවුන් කලර් පෙන් හෝල්ඩර් එක හොඳ වෙයි කියලා. ඉතින් මම ඒක තෝරගත්තා. ඒ වගේම මෙතන හරිම ලස්සන කියුට් පැන්සල් ගොඩාක් තිබුණා. ඉතින් මම මෙන්න මේ කියුට් පැන්සලත් ගත්තා. මට මතක විදියට මේ පෙන් හෝල්ඩර් එක 250ක් වගේ වුණා. ඊළඟට මේ පැන්සලත් රුපියල් 100ක් වගේ වුණා. ඊළඟට මම ගියා මෙන්න මේ කොළවැල් ටිකක් තෝරගන්න. ඉතින් ගොඩාක් අය දන්නවනේ ලස්සන කරන්න අපිට අවශ්‍යම දෙයක් තමයි මෙන්න මේ කොළ පාට වැල් කියන්නේ. ඉතින් මේනොත් මම කොළවැල් 4ක් වගේ ගත්තා. රුපියල් 200ක් වගේ තමයි එකක් උනේ. ඊළඟට මම මේ බෑග්ස් වගේක් තියෙනවා. ඒ ටික එල්ලන්න හෝල්ඩර්ස් ටිකක් ගන්න ඕන කියලා බැලුවා. ඉතින් මේ ටිකත් හරිම කියුට්. මට මතක විදිහට මේක රුපියල් 150ක් වගේ තමයි උනේ. ඉතින් හරිම ලස්සන ඉඳ මට හිතුණා ඒන් ටිකකුත් අරගන්න ඕනේ කියලා. මෙන්න මේ දේවල් ටික තමයි මේ shop එකෙන් අරගත්තේ. ඊළඟට ඉතින් මම ඇඳට බෙඩ් ෂීට් එකක් තෝරගන්න තමයි ගියේ. මට ඕන කොළ පාට බෙඩ් ෂීට් එකක් ගන්න ඕනේ කියලා තද කොළ පාට. ඉතින් ගොඩක් තැන්වල තිබ්බේ සුදු පාට, ඒ වගේම ලා පාට බෙඩ් ෂීට්. ඊට පස්සේ කොහොම හරි මට කොළ පාට බෙඩ් ෂීට් තියෙන තරක් හම්බුණා. මේක කින්ස් වත්තේ තමයි තියෙන්නේ. මට shop එකේ නම නම් දැන් හරියට මතක නැහැ. ඉතින් මම කොළ පාට බෙඩ් ෂීට් එකක් මෙතනින් අරගත්තා. ඒකේ ගාණත් මට දැන් හරියටම කියන්න මතක නැහැ. ඊළඟට මම ගියා කර්ටන්ස් ගන්න. කර්ටන්ස් ගන්න තමයි මට මාරම වියදමක් ගියේ. ඒ ගැන මම ඔයාලට ඉස්සරහදී විස්තර කියන්නම්. ඊළඟට මට ඕන වුණා මගේ ඩෙස්ක් එක හදන වැඩේට ඩෙස්ක් එක උඩ තියන්න කහ පාට එළියක් දෙන්න මොකක් හරි අයිටම් එකක්. ඉතින් මෙන්න මේ කැන්ඩල් එක මම තෝරගත්තා. මේක රුපියල් 240ක් තමයි උනේ. මේක මාතර බිග් සිටි එකේ තමයි තිබුණේ. ඊළඟට මගේ ටුඩු ලිස්ට් එක ලියන පොත ඉවර වෙලා මම මේ පොතක් ගන්න ගියා. මෙතන මාර ලස්සන පොත් තිබුණා. මේ shopping center එක මාතර. ඉතින් මේක රුපියල් 130ක් වගේ තමයි උනේ. ඉතින් ඒක අරගෙන ඊළඟට මම මෙන්න මේ ඩෙස්ක් එක උඩ තියන්න පුළුවන් පොඩි ක්ලොක් එකක් ගන්න ඕන වුණා. ඒක අරගත්තා. ඉතින් දැන් අපි ගෙදර යමු. කොහොම හරි දැන් ගෙදර ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි මගේ රූම් එක තියෙන්නේ. මම සුදු පාට තින්ත තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ මට පොළවට අලු පාට තින්ත එකක් ගන්න ඕන වුණා. හැබැයි ඒක නම් මෝඩ වැඩක්. මොකද මේක ඉක්මනට ජරා වෙනවා. කොහොම හරි ඉතින් මම මේක කරා. ඊළඟට ඉතින් මුලින්ම කර්ටන්ස් ටික තමයි හදාගත්තේ. මේකට ලොකු වියදමක් ගියා. මට මතකද යාර 16ක් ඕන වුණා. ඉතින් යාරයක් රුපියල් 750ක් වගේ වුණා. ඊට අමතරව ඉතින් මේක අර පෝල්ස් ඊට පස්සේ අයිලට්ස් ඒ වගේ දේවල් වලටත් වියදමක් ගියා. ඒ වගේම මහුම් කුලි ගියා. ඒවත් එක්ක ලොකු වියදමක් මට ගියේ කර්ටන්ස් වලට. ඊට පස්සේ මම කොහොම හරි මගේ ඩෙස්ක් එක සුදු පාටින් තියාගන්න ඕන හින්දා මම හાર્ඩ්වෙයා එකකින් මෙන්න මේ සුදු පාට ස්ටිකර් එක අරගත්තා. මේ වැඩ ටිකටත් රුපියල් 600 ගණක් වගේ තමයි ගියේ. ඉතින් කොහොම හරි මම ඊළඟට අතු ගාලා මොප් කරලා ඉතුරු වැඩ ටික කරන්න තමයි හදන්නේ. දැන් මගේ මූලික බඩු ටික මම සපයගෙන ඉවරයි. ඉතුරු වැඩ ටිකත් කරගෙන ඉවරයි. ඇත්තටම කිව්වොත් මේක 2025 දෙසැම්බර් කරපු වීඩියෝ එකක්. 2026 අවුරුද්දට යන්න කලින් අලුත් විදියට අලුත් අවුරුද්දට යන්න තමයි මම රූම් එකේ මේකෝ එකක් කරන්න ඕන කියලා හිතුවේ. හැබැයි ඉතින් මට මේ වීඩියෝ එක මාස ගාණක් යනකම් එඩිට් කරගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් කොහොම හරි ලැබුණු වෙලාවෙදී මම ඔන්න කොහොම හරි වීඩියෝ එක එඩිට් කරලා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මුලින්ම අපි ඩෙස්ක් එක හදන්න යමු. මම ඩෙස්ක් මේකෝවර් වීඩියෝ එකක් නම් මගේ YouTube channel එකේ අප්ලෝඩ් කරලා ඇති full details එක්කම. ඒ නිසා මම මේ වීඩියෝ එකේ ලොකුවට ඩෙස්ක් එක හදන එක ගැන කියන්න යන්නේ නැහැ. ඔයාලා අනිත් වීඩියෝ එක බලන්න. ඉතින් මම මේ වීඩියෝ එකටත් මේක ඉන්ක්ලූඩ් කරපු හින්දා මම පොඩි විස්තර ටිකක් මේකද කියන්නම්. ඉතින් මම මුලින්ම මේස ඉස්සරහා වෝල් එකේ අලවන්න මෙන්න මේ වගේ motivational quotes තියෙන
පෝස්ටර්ස් ටිකක් තෝරගත්ත Pinterest එකෙන් තෝරගෙන ඒව print out අරගෙන මෙන්න මේ විදිහට කපලා හදාගත්තා. ඉතින් මේක හොඳ දෙයක්. ඔයාලත් ඔයාලගේ මේසෙ ලස්සන කරගන්න හිතාගෙන ඉන්නව නම් අනිවාර්යයෙන්ම මේ වගේ වෝල් එකට අලවන ලස්සන පෝස්ටර්ස් ටිකක් තෝරගන්න එකක් අපේ ඇහැටත් හොඳයි අනිත් අතට ඒක මනසටත් හොඳයි. ඉතින් මම මෙන්න මේ දේවල් ටික තමයි තෝරගත්තේ. ඉතින් ඔයාලට ඕන තරම් තෝරගන්න පුළුවන් Pinterest කියන app එකෙන්. ඊට පස්සේ මම ෆොටෝස් මට මතක විදියට පෝස්ටර්ස් 20ක් විතර වගේ තෝරගත්තා. ඉතින් ඔයාලත් මෙන්න මේ විදියට ලස්සන පෝස්ටර්ස් ටිකක් තෝරගෙන වෝල් එක ඉස්සරහා අලව ගන්න. ඒ වගේම මතක තියාගන්න ඔයාලා මේව අලවද්දී පෝස්ට් එකේ කොන් හතරේ පොඩි ගම් ප්‍රමාණයක් විතරක් ගාලා අලව ගන්න. නැත්නම් බිත්ති සවුත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔක්කොම ටික අලව ගත්තට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි ආවේ. ඉතින් ඔයාලා පුළුවන් තරම් කලර්ෆුල් විදිහේ පෝස්ටර්ස් ටිකක් තෝරගන්න. ඊළඟට මම මගේ highlighters, pen, pencil මේ ටික pen holders වලට දාලා හදාගන්න හැදුවේ. ඉතින් මෙන්න මේ විදිහට මම highlights ටික වෙනම hold එකක දාගත්තා. ඉතුරු ටික වෙනම එකක දාගෙන එතන arrange කරගත්තා. ඊළඟට මම මේ cute ඉන්ඩෝ ප්ලාන්ට් එකක් අරගත්තා. ඉතින් මේක රුපියල් 250ක් වගේ තමයි උනේ. ඉතින් ඒකත් මම මේසෙ උඩින්ම තියාගත්තා. ඊළඟට මෙන්න මේ ටේබල් ලැම්ප් එක තියාගත්තා. මේකත් මට බර්ත්ඩේ එකකට හම්බ වෙච්ච gift එකක් ගොඩක් කලින්. ඉතින් ඒකත් මම මෙතනින් තියාගන්න ඕනි කියලා හිතුවා. ඊළඟට මම අර ලයිට් පත්තු වෙන කැන්ඩල් අයිටම් එක මේ සුඩින් තියාගත්තා. ඉතින් ඒකත් මාර ලස්සනයි. මාර එළියක් තියෙනවා. මම හිතුවේ නෑ මෙච්චර එළියක් තියේවි කියලා. ෂොප් එකේදී බලද්දි අර ලයිට්ස් එක්කනේ බැලුවේ. ඒ හින්දා මට ලොකු එළියක් තේරුනේ නෑ. හැබැයි හොඳ එළියක් තියෙනවා. ඊළඟට මම to do list එක ලියන්න ගත්ත පොතත් මේ සුඩින් තියාගන්න හිතුවා. ඊළඟට මම Atomic Habits කියන ගොඩාක් අර ඉංග්‍රීසි වලට රෙකමන්ඩ් කරපු බුක් එකක් මේක. ඉතින් මට කියවන්න නම් ලොකුට හම්බුනේ නැහැ. ඒ වුණාට මම ඒ හින්දා මම මේ සුඩින් තියාගත්තා. දකිනකොට හරිය කියවන්න හිතේ කියලා. ඊළඟට ඉතින් මගේ ලැප් එකත් මේ සුඩින් තියාගත්තා. ඉතින් මේක මට අත්‍යවශ්‍යම දෙයක්. මම මෙන්න මේ බඩු ටික තමයි තියාගත්තේ. එක දෙයක් අමතක වුණානේ. මම ගත්තනේ අර ලස්සන cute clock එකක්. ඉතින් ඒකත් මේ සුඩින් තියාගන්න ඕන. මේක මම ඔයාලට ප්‍රයිස් එක කියන්නේ 1200ක් වගේ තමයි උනේ. ඉතින් ඒකත් මම මේසේ කොනක තියාගත්තා. ඉතින් මම ওই ටික තමයි මේසුට තියාගන්න හිතුවේ. මොකද ගොඩාක් බඩු තිබිලත් මම කැමති නෑ. ඇත්තටම මට මේ තියෙන ටිකත් වැඩි කියලා හිතෙනවා. ඊළඟට ඉතින් මෙන්න මේ අර මම සාමාන්‍ය රිලැක්ස් එකක් ඕනුනාම පාවිච්චි කරන පොඩි අයිටම් එකක් තියෙනවා. ඉතින් ඒකත් තියාගත්තා. ඔය ටික තමයි මම මගේ ඩෙස්ක් එකට අවශ්‍ය බඩු විදියට arrange කරගත්තේ. ඉතින් බලමු අපි ලයිට් එකත් නිවලා කොයි වගේ ලුක් එකක්ද එන්නේ කියලා. ඉතින් හිතුවට වැඩිය ලස්සන ලුක් එකක් ආවා. ඉතින් ඔයාලත් ඔයාලගේ ඩෙස්ක් එක ලස්සනට හදාගන්න හිතනවා නම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් මම ඔයාලට කියන එක දෙයක් තමයි බඩු ගොඩක් අඩුවෙන් තියන්න මේසෙ උඩ. අනිත් පොත්පත් හැමදේම වෙනම තැනකින් තියන්න. නැත්තම් මේසෙ උඩ බඩු ගොඩාක් පිරුණාට පස්සේ පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම මේසෙ හරිම ලස්සනට පිළිවෙලකට හදාගන්න. ඉතින් කොහොම හරි ඔය විදිහට තමයි මම මගේ ඩෙස්ක් එකේ වැඩ ටික කරගත්තේ. ඊළඟට අපි යමු ඉතුරු වැඩ ටිකට. ඊළඟට මට ඕනුණා මගේ ඇඳ ළඟ මෙන්න මේ විදිහට අර කොළවැල් ටිකක් එල්ලලා හදාගන්න. ඒ නිසා මම එක කොළවැලක් අරගත්තා මෙතෙන්ට සෙට් කරන්න ඕනි කියලා. මේකට ඉතින් ඔයාලා මොනවා හරි ඩබල් ටේප් හරි මොනවා හරි ඇලවෙන ටේප් එකකින් මේක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මම කොහොම හරි එක වැලක් මෙතන එල්ලලා හදාගත්තා. ඒ වගේම මම තව ගත්තා චෝටි කහපාට ලයිට් එකක් පත්තු වෙන බල්බ් වැල් වගේක්. මේක ඇවිල්ලා රුපියල් 250ක් වගේ තමයි උනේ.
ඒ වගේම මේක බැටරි වලින් තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා අපිට ඕනම තැනක එල්ල ගන්න පුළුවන්. මොකද මල් ළඟ කලින් තිබුණු ඒවත් අපිට කරන්ට් එකට ගහලා තමයි පාවිච්චි කරන්න පුළුවන් උනේ. ඒ නිසා මම ඒකට විසඳුමක් විදියට මේ සැරේ ඕනම තැනක එල්ලන්න පුළුවන් විදියට බැටරි තියෙන චූටි බල්බ් වල ටිකක් තමයි තෝරගත්තේ. ඉතින් ඒකෙත් මාර්ම ලස්සනක් තියෙනවා. හිතුවට වැඩිය එකත් එළිය හරිම චූටි බල්බ් එකේ උනට හරිම එළියක් තිබුණා. ඉතින් මේ වගේ ලුක් එකක් තමයි එතනට ආවේ. ඊළඟට අපි යමු ඇඳ හදාගන්න. ඉතින් මම කොළ පාට බෙඩ්ෂීට් එකක් තමයි තෝරගත්තේ. මට ආසයි තුන කොළ පාට එකක් මේ සැරේ දාන්න ඕනේ කියලා. ඒ හින්දා මම වෙනම රෙදි අරගෙන වාටි මහල තමයි මේක හදාගත්තේ. මට ගානනම් ඇත්තටම මේ වෙද්දි හරියට මතක නැහැ. ලොකු ප්‍රමාණයක් ගියේ නැහැ. මොකද මගේ ඩබල් සයිස් එකක් තමයි තියෙන්නේ. ඊට වැඩිය ඇඳ ඔයාලගේ ලොකුයි නම් ඊට වැඩිය ගාණක් යයි. ඊට පස්සේ මම මගේ වත්කම තමයි අතුරන්න හදන්නේ. මෙන්න මේ වගේ චූටි චූටි ටෙඩි බෙයාස්ලා ටිකක් මං ගාව ඉන්නවා. පොඩි කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ ටිකත් මට හිතුණා ඇඳෙන් තියාගන්න ඕන කියලා. මේව ගොඩාක්ම මම ඔය වන් ගෝල් ෆේස් හරි කොළඹ සිටි සෙන්ටර් හරි ගිහිල්ලා අර මැෂින් එකෙන් ගතිපුව තමයි තියෙන්නේ. ඉතින් ඒ කට්ටියන්වත් මගේ ඇඳේ සයිඩ් එකකින් තියාගන්න ඕන කියලා හිතුණා. මේ ඉතින් ගොඩාක් වෙලාවට මෙහෙම තියලා තිබ්බොත් ඉතින් දූවිලි වදින හින්දා මම වැඩි එළියේ තියන්නෙත් නැහැ. ඊළඟට මම මගේ බුක් රැක් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් මේකෙදී මුලින්ම මම මෙන්න මේ ස්ට්‍රෙචර් එක තියාගත්තා. මේක මට ඕත් සෙරමනි එකේදී හම්බුණු gift එකක්. එතකොට මේ බුක් රැක් එකත් මම කස්ටමයිස් කරලා තමයි හදාගත්තේ මට ඕන විදියට. ඉතින් ඒකටත් මට මතක විදියට 7500ක වගේ මුදලක් ගියා. ඊළඟට මගේ කන්වර්සේෂන් එකේදී ගත්තපු ෆැමිලි ෆොටෝ එකක් මෙතනින් තියාගත්තා. ඊළඟට කන්වර්සේෂන් එකේදී මට කට්ටියන්ගෙන් හම්බුණු මල් වලින් එක එක එකතු කරලා මෙන්න මේ විදිහට රෙසින් ආර්ට් එකක් හදාගත්තා. මේක ඉමෝ ක්‍රාෆ්ට් එකට දීලා තමයි මම හදාගත්තේ. ඔයාලා ගොඩක් දෙනා දන්නවා ඇති. ඊළඟට මම මගේ පොත් ටික පිළිවෙලකට අඩු කරගන්න තමයි හදන්නේ. ඉතින් මම මෙතන සාක්ෂි ආඥා පනත, සිවිල් අනුදාන සංග්‍රහය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමාගම් පනත මෙන්න මේ පොත් ටික තමයි මේ සයිඩ් එකේ තියාගත්තේ. ඊළඟට මගේ ඉතුරු ෆයිල්ස්, ඉතුරු පොත් ටික, ඉතුරු තැන් ටිකේ අඩු කරගත්තා. ඉතින් මම ළඟ ලොකු කලෙක්ෂන් එකක් තවම නැහැ. මම ටික ටික තමයි පොත් අරගන්නේ. ඊළඟට මගේ රූම් එකේ වැඩි මිඩක් ගන්න ලොකු ටෙඩිව එකගෙන ආවා. මෙයත් මට බර්ත්ඩේ එකකට හොඳම යාළුවෝ දීපු gift එකක්. දැන් අවුරුදු 3ක් විතර වෙනවා. ඉතින් එයාවත් මෙතනින් තියාගත්තා. එයත් මම වැඩි එළියට ගන්නෙ නැති කෙනෙක්. මොකද අර දූවිලි වැදිලා සවුත් වෙන හින්දා. ඊළඟට මම තව වෝල් ආර්ට්ස් ටිකක් අරගත්තා. ඒකත් කොහේ හරි වෙනම තැනකින් අලව ගන්න ඕනේ කියලා. අර කලින් ගතිපු වෝල් පෝස්ටර්ස් වලට වැඩිය ටිකක් ලොකු ප්‍රමාණයෙන් තමයි මේව ගත්තේ A4 size එකෙන්. ඉතින් ඒ ටිකත් හදාගත්තා. ඊළඟට මම මේ මිරර් එක සෙට් කරගන්න තමයි හදන්නේ. මේක මම වෙනම ගතිපු එකක් නෙමෙයි. මම මිරර් එක වෙනම ගත්තා. ෆ්‍රේම් එක වෙනම තැනකට දීලා හදාගත්තේ. ඔයාලත් මිරර් එකක් හදාගන්න හිතාගෙන ඉන්නව නම් මං හිතන්නේ හොඳම විදිය තමයි ඔයාලා මිරර් එක වෙනම තැනකින් ගන්න. සාමාන්‍ය හાર્ඩ්වෙයාර්ස් වල තියෙනවා. මමත් ගත්තේ අපේ ටවුන් එකේ තියෙන හાર્ඩ්වෙයාර් එකකින්. මට 3500ක් වගේ ගාණක් තමයි මිරර් එකට ගියේ. හැබැයි අර උස ප්‍රමාණය වැඩි වෙන්න ගාණ වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට මම ෆ්‍රේම් එක වෙනම තැනකට දීලා හදාගත්තේ. ෆ්‍රේම් එකටත් මට 4000ක් වගේ ගියා. ඊට පස්සේ ඉතින් මම ඒකත් ලස්සන කරගන්න කොළ වැල් ටිකක් එතෙන්ටත් සෙට් කරන්න තමයි හිතුවේ. මේක ඇත්තටම මම බිත්ති එල්ලන්න තමයි හදාගත්තේ. ඒ උනට බිත්ති එල්ලන්න එන්න කියපු කෙනා මම වීඩියෝ එක හදන දවසේදී ආවේ නැහැ. ඒ නිසා මම දැනට බිමින් තියලා තමයි ඒක සෙට් කරගත්තේ. ඉතින් මම වැඩි ලොකුවට මේ කොළ ටික හදලා එහෙම arrange කරේ නැහැ. මොකද අර size එක වෙනස් වෙන හින්දා පස්සේ ඒක හදාගන්න තියලා දැනට පොඩ්ඩක් හදාගත්තා. ඉතින් මෙන්න මේ වගේ ලුක් එකක් තමයි ආවේ. මම අර කලින් තිබ්බ ලයිට්ස් ටිකකුත් ඒකට සෙට් කරගත්තා. ඉතින් මේ වගේ ලුක් එකක් තමයි එන්නේ. මං හිතන්නේ ඔයාලටත් හොඳයි මේ විදියට වෙනම මිරර් එකක් හදාගන්නව නම්. මොකද කස්ටමයිස් කරලා අපිට කැමති විදියට හදාගන්න පුළුවන්. මම දන්නේ නැහැ මේවට pages තියෙනවද කියලා. ඊළඟට මට වීඩියෝ වැඩවලට ඕන වෙන හින්දා රින් ලයිට් එකක් ගන්න ඕනකම තිබුණා ගොඩක් දවස් ඉඳන්. හැබැයි මට හොඳ තැනක් හම්බුනේ නැහැ. කොහොම හරි අහම්බෙන් වගේ මට Facebook එකේ page එකක් හම්බුණා Gold Mart කියලා. ඉතින් මම ඒකට ඕඩර් එකක් දැම්මා. ඊට පස්සේ මට මේ වීඩියෝස් හදන දවසෙදිම ඒක හම්බ වුණා. ඉතින් මම ඒකත් අන්බොක්ස් කරන වීඩියෝ එකක් මේකෙම ඉන්ක්ලූඩ් කරා.
මෙන්න මේ විදිහට තමයි අයිටම්ස් ටික තිබ්බේ. හැබැයි හිතුවට වඩා මාර හොඳයි. මම හිතුවේ නැහැ මේ විදිහට හයියට හොඳට ඇති කියලා. හොඳට තිබුණා. මේක මට මතක විදිහට රුපියල් 2000 ගාණක් වගේ තමයි උනේ. ගාණත් ලාභයි. ඉතින් මම ඒකත් හදාගත්තා. ඊළඟට මම අර බෑග්ස් ටික ඉල්ලන්න ගතිපු හෝල්ඩර්ස් ටික තමයි අලව ගන්න හදන්නේ. මේක අර ඩබල් ටේප් එකක් වගේ එකක් තමයි තිබුණේ. මම ඒ නිසා වැඩි ෂුවර් කරන්නේ නැහැ ගොඩක් කල් තියේවි කියලා. ඉතින් හිතුවා වගේම මම මේ වීඩියෝ එක හදලා ඊට පස්සේ මාස ගානකට පස්සේනේ මම වොයිස් කරන්නේ. ඉතින් මේ වෙද්දි නම් ඒ ටික ගැලවිලා තියෙන්නේ. ඒ නිසා මම නම් හිතන්නේ ඒක සාර්ථකයි කියලා. මම හිතන්නේ අර අපිට බිත්තියට එන ගහලම හදාගන්න පුළුවන් රැක් එකක් තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් මේක ලස්සනට හොඳ වුණාට ගොඩක් කල් පවතින්නේ මම මාස 3-4ක් වගේ තමයි මේකේ ගම් එකත් එක්ක රැඳිලා තිබුණේ. ඊට පස්සේ ගැලවිලා නිකම්ම වැටුණා. ඉතින් ওই විදිහට මට අවශ්‍යම කරන බෑග්ස් ටිකත් මම උතනින්ම එල්ලගත්තා. ඊළඟට මගේ තව පොඩි මේකප් ප්‍රොඩක්ට්ස් අනම්මනම් බඩු වගේක් තිබුණා. ඒ ටික හදාගන්න තමයි යන්නේ. මට රැක් එකක් මම ඕඩර් කරලා තිබ්බට මට ඒ වෙද්දි හම්බුන්නේ නැහැ. නිසා මම තියෙන රැක් එකට දාලා හදාගත්තා. ඉතින් මුල පළවෙනි මේකේ මේකප් බඩු ටිකකුයි ඊළඟට මගේ තිබිච්ච වොච් ටිකක් දාගත්තා. ඊළඟට මගේ තව මම පාවිච්චි කරන ක්‍රීම් වර්ග ටිකක් තියෙනවා. මගේ අර මාක්ස් වගේ අමුණේ තියෙනවා. ඒවට ගාන ක්‍රීම් ලෝෂන් වගේක් තියෙනවා. ඒ ටික දාගත්තා. ඊළඟට මම කරාබු මාල ඒ ටික දාගත්තා. ඉතින් ඔය විදිහට මගේ ඒකත් ඇරේන්ජ් කරගත්තා. ඊළඟට මෙන්න මේ මිරර් එකත් එතනින්ම තියාගත්තා. මේකත් මට මගේ බෝඩිමේ යාළුවෝ දෙන්න දීපු මිරර් එකක්. ඔන්න ඔය බඩු ටික තමයි මම මගේ රූම් එකේ තියාගත්තේ. අපි දැන් බලමු ෆයිනල් ලුක් එක කොහොම වෙයිද කියලා. මෙන්න මේ ලොකු ටෙඩි බෙයත් මට දුන්නේ මගේ පොඩි අයියා බර්ත්ඩේ එකකටම තමයි. ඉතින් අපි දැන් බලමු ෆයිනල් ලුක් එක කොහොම වෙයිද කියලා. මගේ රූම් එකේ ඉතින් ළමයි ගොඩාක් බඩු නැහැ. මම එහෙම ගොඩක් බඩු තියාගන්න ආස කෙනෙකුත් නෙමෙයි. මට මේ තියෙන බඩුත් සමහර වෙලාවට වැඩිදෝ කියලා හිතෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මට හරියම කාම් විදිහට තමයි මගේ රූම් එක ඕනුනේ. මොකද මම වැඩි වෙලාවක් ඉන්නේ රූම් එකේ. ඒ නිසා මට හිතුණා මේ විදිහට ලස්සනට හදාගන්න ඕනේ කියලා. ඉතින් අපි ලයිට් එක ඔෆ් කරන් පස්සේ තියෙනෙත් මෙන්න මේ වගේ ලුක් එකක්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ඔයාලගේ රූම් එක arrange කරගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට නම් වැදගත් වෙයි කියලා. එහෙම වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මගේ රූම් එක ලස්සනද කියලාත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඊළඟට ඔයාලට ඕන වීඩියෝ එක මොකක්ද කියලාත් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඕන විදියට ආස විදිහේ දේවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ඉතින් මේක තමයි මගේ රූම් මේකෝවර් එක. අපි මාත් එක්ක මේ වීඩියෝ එක දිගටම ඉඳපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.